ඈතින් එද්දිම ඇහෙන අර ගොරවන සද්දෙට මුළු පාරම ඉඩ දෙන ලංකාවේ පාරවල් තමන්ගේ අනසකට යටත් කරගත්ත සදාකාලික රජා කවුද කියලා ඔයා දන්නවද? දශක ගාණක් තිස්සේ මුළු ලංකාවම තමන්ගේ පිට උඩ තියාගෙන අදින අසම සම යකඩ මෘගයා. මේ තමයි අපේ පාරවල් වල undisputed king ලංකා ඇෂෝක් ලේලන්ඩ්. මේ යන්ත්‍රය කොහෙන්ද ආවේ? ඇයි මේකට ලංකා ඇෂෝක් ලේලන්ඩ් කියන්නේ? මේක නිකම්ම ඉන්දියාවෙන් ගෙනාපු බස් එකක් නෙවෙයි. 1982 සහ 1983 කාලේ ශ්‍රී ලංකා රජයයි ඉන්දියාවේ ඇෂෝක් ලේලන්ඩ් සමාගමයි එකතු වෙලා හදපු අති සාර්ථක ජොයින්ට් වෙන්චර් එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් තමයි මේක. ඒ නිසායි ඉන්දියාවේ නමක ඉස්සරහින් අපේ ලංකා කියන කෑල්ලත් අභිමාණයෙන් එකතු වෙලා තියෙන්නේ. ඉන්දියාවේ මේකේ චැසිය ගෙනාවට අදටත් මේ වගේ බොඩි ගහන්නේ සහ එකලස් කරන්නේ අපේම රටේ පනාගොඩ තියෙන දැවැන්ත කර්මාන්ත ශාලාවේ. මේකේ පෙනුම දැක්කම ඇඟට එන ගැම්ම වෙන කිසිම බස් එකකින් එන්නේ නැහැ. අර ඉස්සරහ තියෙන දැවැන්ත මුහුණ, දිග හැඩය සහ CTB බස්වල තියෙන අර රතු පාට බොඩි එක දැක්කම පාරේ යන අනිත් වාහන ඉබේම අයින් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේකේ තියෙන එයා බ්‍රේක් ගහද්දි එන අර පූස් ගාන සද්දෙයි, කන්දක් අදිද්දි එන ඩබල් ක්ලච් සද්දෙයි ලංකාවේ කොල්ලන්ගේ ඇඟේ ලේ රත් කරනවා. මේ යකඩ යක්ෂයාගේ හදවත මොකද්ද? මේකේ ප්‍රධානම සහ භයානකම මොඩල් එක තමයි වයිකින්. මේකට දීලා තියෙන්නේ අති ප්‍රබල H series 6 සිලින්ඩර් ඩීසල් එන්ජිමක්. අශ්ව බල 160 ඉඳන් 200ටත් වඩා වැඩි බලයක් එක්ක 700 නිව්ටන් මීටර් වලටත් වඩා වැඩි අමු ටෝක් එකක් මේකට තියෙනවා. ඒ නිසායි නුවරඑළියේ කඳුවල හිරින්ගල් වංගුවල ලෝඩ් එකක් ගහගෙන මේ යකා කිසිම ගේමක් නැතුව අදින්නේ. මීට අමතරව ලින්ක්ස් සහ චීටා වගේ වෙනත් සුපිරි මොඩල්සුත් මෙයාලා පාරට දාලා තියෙනවා. අලුතින් ලෝකෙ කොච්චර සුපිරි බස් ආවත් ලංකාවේ මහ පොළොවට ඔරොත්තු දෙන පාරේ අනසක පතුරවපු මේ වගේ අසම සම යකඩ මෘගයෙක් ආයේ කවදාවත් බිහි වෙන්නේ නැහැ. ඉතින් කොල්ලනේ අපේ